ඔය යනකොට මිනිස්සු කියනවා නේද ඔය කියන්නේ දෝන්ට ඔහම වෙලා මදි කියලා. මේ බෙදවනා නැත්නම් මම කියන්නේ බොහෝ බෙදවලා කියනවා. කාට හරි පවුලේ කාට හරි මොකක් හරි වුණා අපි පවුලේ ළමයි විභාගේ ෆේල් කියලා. වෙනදා ඕරෝට කියනවා මම හිතුවා අපේ ෆේල් වෙයි කියලා. මිනිස්සුන්ගේ හිත හරි විසයි වෙනවා. මිනිස්සුන්ගේ හිතවල ආශිර්වාදය හරි අඩුයි. නිරන්තරයෙන් බලන්න යන එක අවමානයට ලක් කරන්න. මිනිස්සු හරි කැමති කාට හරි වරදිනකොට අර අප්පුඩි ගහලා කියන්නේ තිරතරාම් පැත්තේම නැතුව බොහෝ පන්සල් වල තියෙනවා. මෙහෙම නැත්නම් මෙහෙම ඔය මොකක් හරි දැන් මෙච්චර අපි ලොකෝහාරෝ එනවා නේද? මේවා බබලන්නේ කවුරු හින්දාද? කවුරු හින්දාද? නිගමන කියලා තියෙන ලොකෝහාරෝ ඉන්න කියලා. මම නිගමන මේ දිලිසෙන් බල්බැල්වලින්ම නෙමෙයි. පොඩි හාමුදුරුවෝ නඩත්තු කරගෙන මහාන කරගෙන අපි ගෙන්නලා මේ ලොකු හාමුදුරුවන්ට බණ කියවන්නේ. මේ පිළිගන්න පුදුම බණ කැටියක් තියෙන්නේ මේ. ඔව් පස්සෙන් දානකම් තියෙනවා මොන මොනවා. මොකටද? කවුරු වෙනවද මේ කරවන්නේ? මේ දවස් 10 15 කොහෙවත් යන්නවත් පුළුවන්ද පාසලට? ඔය කිසි අගයක් නැහැ මිනිස්සුන්ට. අම්මා ජාතියකට ගුණයක් පණයක් කියන්නේ මිනිස්සු. කරේ ආරංචි වෙනවා පාසලේ. කොහොමද මේ වගාණි කියන හැටි කියලා. අවිතේදියක් නෙමෙයි කියන්නේ. ගොඩිනි තියෙනවා පිළිවෙල මේ පැත්තේ එහෙම නැතුවදී හදන පදකොඩ කියන ගතු දට පුරුදුලේ ඔය ලෝහාර මොනයිද දන්නේ මම මේක කියනවා මොකක් හරි දැන් අපි හිතමු මේ දහම් පාසලේ අල්ලනවා නේද ශික්ෂණායකවරු පොරේ නැත්නම් මේ නේද ඒක නිකන් පිටතනේ ඒ වලේද දැන් දහම් පාසල වෙලා යන්නේ වල බෙහෙත් ගන්නවා ඩොලිලි කියලා බැරි වෙලා ඔය දහම් පාසල් ගුරුවරයෙක් ස්වේච්ඡාවෙන් මේවා කරන්නේ ගුරුවරට කියනවා එවුන් ඕනේ උදාගන්න. කාටද කියන්නේ? ගුරුවරු මේ පන්සල් හතර හීමාව ඇතුලේ වෙන්න ඕන මොනවද කියලා ඔයත් දන්නවා. මේකේ කරන්න ඕන මොනවද? අර පැත්තේ බෝධිනාථ ජීවමාන වැඩේ අපතව බලන්නේ. ධාතු මන්දිරේ බුද්ධ මන්දිරේ චෛත්‍ය මළුව තියෙනවා. නිකන් හදවතට තට්ටුවක් දාලා බලන්න. කවදාන්ති වැඩ වෙලා චෛත්‍ය වල්පල යලි. දරුවෝ කියලා. ශාසනය වෙනුවෙන් මොකද්ද කෙරුවේ? හඳුර වෙනුවෙන් නෙමෙයි හඳුර. ශාසනය වෙනුවෙන් ජීවිතේ හැම තප්පරයක්ම පුරුදු වෙන්න. පන්සල් තියෙන්න වෙනුනේ. සනසීමට නිවීමට මිසක් ඔයත් ඔයලනේ කියෝරට නෙවෙයි. මේ කටින් මම නිදන් මේ තියෙනවානේ කටින්ට පොරේ 2045ක් බාර දීලා ඇත්තේ.
බැරි වෙලාවත් දැන් ලොකුහාරු කියන්න ඕන කාට හරි ලබන අවුරුද්ද තියෙන මනුස්සයාට එන්න කියලා. අරිනේ යට දෙන්න වෙන්න වෙනදාකට දෙන්න වෙන්න කියලා. මොනවගේ මට්ටම් කියලා සාරාම උදා වෙයි. වෙඩි දෙනවා අතොට. කටින වෙන්න අපිට. ඔතෙන්ට තියෙන තම්බල කන්න කියලා. මොකද වෙනතුනේ මිනිස්සු මේ ශාසනයත් එක්ක කරන ගනුදෙනුව කරන්නේ හරි විදියට නෙමෙයි. මිනිස්සු හරි වැරදිද තැනකින් මේ ශාසනික සම්බන්ධතා නඩත්තු. ඒකේ උඩින්ම තියෙන එකක් තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. පැහැදිලිද? ඔය කියනවනේ පන්සල් වලට හම්බ වෙනවනේ කියලා. බොහෝ පන්සල් වල දායකයෝ ඉන්නවා වෙලාවත් ගන්න ආපුවම මෙව ගානේ දීලා. ඒ කියන්නේ අසාර ධර්ම කියලා જાතියක් නැහැ. ඔයා මෙහෙම යන්නේ නැහැ. ඔය දවල්වල හාමුදුරුවෝ ශාසනික ගනුදෙනුව කරනකොට එකටම පුරුදු වෙන්න. මොකක්ද? භික්ෂුන් වහන්සේලා අතේ දුරින් තියාගන්න. තේරුණා කියන්නේ. මේක නම් ඉන්දියානු කියවන. මට කිව්වේ මම දිල්ලි විශ්වවිද්‍යාලේ යනකොට දැන් පංජාබ් වල හොල්ලේ ගියා. මම ඒ තරණයට ගිහිනවා අංකිත වෙලා ඉඳ ගන්න. ඔයා පූජකේ. ඔයාලා වෙනම ඉන්න ඕනේ අපි වෙනම ඉන්න ඕනේ. ඔයාලට ඔයාගේ අවශ්‍යතාවය කියන්නේ අපි යාළුවෝ වෙලා හරියන්නේ. පැහැදිලිද මං කියන්නේ? හාමුදුරුවෝ ගිහියෝ අතර ගැප් එකක් තියෙනවා. ඕන වැඩිපුරම තට්ටුව දාන්න ඈතින් ඉන්න මිනිස්සු ළඟින් ඉන්න මිනිස්සු. අතනට දෙවෙන්න මොකද? වැඩිපුර මිනිස්සු ලං වෙනකොට ලං වෙලා ඉන්නකොට කවදා හරි මිනිස්සුන්ට ඔය ඉතින් කවුරුත් හොඳට ඉන්නකම් විතරයි. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. මිනිස්සු කියන උදවිය කාලයක් තිස්සේ කරපු හොඳ හරි ඉක්මනින් අමතක කරන එක වැරදි වචනයකට. ඒ නිසා ශාසනික සම්බන්ධතා නඩත්තු කරන්න හරි පරිස්සමට වෙන්න.